මොකක්ද ඇතින් ලොකු සද්දයක් ඇහෙන්නේ? තේමිසාගේ කටහඬ වගේ. තේමිසාගේ ලබ්බට කවවල අත තියෙනවද? වැඩි ටිකක් බරපතල පාටයි. කොහොමද ආරච්චිලා? ආරච්චිලත්තෝ? ආරච්චිලත්තෝ? ආරච්චිලා? කොහොමද ආරච්චිලා? කොහොමද පිනා? පිනෝ? මේනවා මණිකේ අපේ මණිකේ මේනවා කොබල ආරච්චිලා උන්නාසේ? ආරච්චිලා උන්නාසේ කියන කොටුවක් පනින්න මොකද්ද බලතෝ කිව්වේ? කොටුවක් පනින්න? දැන් ඔය පැනලා තියෙන කොටුව මදිද? එහෙම කොටුවක් නෙමෙයි අපේ මණිකේ කාගේ හරි ලබු ගෙඩියක් නැතිවලා ඒකට රාජකාරී කරන්න කොටුවක් පැත්තට ගියා හම්මෝ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉන්නේ මං හිතුවෙම මේක මොකක් හරි වැරදි වැඩක් කළා කියලා ආයිමත් මොකද්ද මණිකේ ඉනවා කිව්වේ වහපියකට ඔයාගෙනවල ගිහිල්ලා ආරච්චිලා උන්නාන්සෝ පාණ්ඩිතකම් කරන්න හදනවා අනේ මණිකේ දන්නවනේ මං ඕර නැහැ කියලා මොනවද බලතෝ නැත්තේ මං කියුවේ අපේ මණිකේ ඔය කොටු පැනින්නට මං දන්නවා බල තොට කොටුවක් මේ රවුමක්වත් පැනගන්න බැරි බව ගිහිල්ලා හොයාගෙන ආරච්චිලා උන්නාන්සේ එමිනියන්ට ගිහින් ගවල් 10කට ගහලා රින් ගන්න වෙයි මට මේ උන්දව හොයාගන්න මොකද පිනවම කිව්වේ නෑ අපේ මණිකේ මං කියුවේ ඉතින් උන්නාන්සේ රාජකාරී කරන්න උන්නාන්සේ ගෙන්ගෙට යන්න එපාය ඉතින් කියන්නේ අපි මණිකේ ඒ ගියාම ගෙදර ඇඳේ පෑදරේ ඉඳලම තියෙන අඩුපාඩු ඔයාලා බලන්න මිනිස්සුන්ට පිට වෙන එක අපේ උත්තමයාගේ රාජකාරිය අනේ පිනෝ උඹත් පටන් ගත්තද බල උන්නාන්සේට පද පරිච්ච කරන්නේ අනේ එහෙම එකක් නෙමෙයි මණිකේ මං උන්නාන්සේ ගුණනවා කියාවේ අනේ කටවාගෙන ගොයිලා එක්කනවර උන්නාන්සේ ඔක්කොම නවතියන් ඔබ දන්නවා ඕක මගේ හේනෙදි පිට ලොකුම ලබු ගෙඩිය ඔකම්ට මාළි අපේ බොන මම තොට ආපහු කියන්න ඇති අපේ බිම ඒ බලා දෙන්නට මම මේ අන කරන්නේ වරෙව් දෙන්නම වලව්වට එන්න කිව්ව බලා දෙන්නට මොය ලබ්බත් උස්සගෙන කොයි ගුම්බෑ මේ ඉඳලා ඔය තමසි මේ එන්නේ මේ හදිසි රාජකාරියක් කරන්න ගිහින් එන ගමන් මණිකේ රාජකාරිය හදිසි හින්ද වෙන්නේ නැති සරම කනපු නේද ඇවිල්ලා තියෙන්නේ මණිකේ මේ මගේ රාජකාරී වෙලාවේ ගමේ උන් ඉස්සරහා මගේ රෙස්පොට් එක නැති කරන්නේ නැතුව යන්න කිව්වේ වලව් ඇතුළට වරෙව් දෙන්නම මෙහාට ඉව්වා මාලා වරෙව් දෙන්නම මෙහාට කියාපිය ඔබ බිම දැන් කියාපිය තොපි දෙන්න මොකද මේ ගම දෙවනත් වෙන්න කෑ ගහගෙන දුවන්න තියාගත්තේ කියමු අනේ ආරච්චිලා උන්නාන්සේ මේක මගේ හේනෙදි පිට ලොකුම ලබු ගෙඩිය වරකම් කරගෙන දුවන්න ඇදුවා අපේ ගෙදර උන්නේ දරුවෙක් හදන්නා වගේ අතගග හදපු ලබු ගෙඩියනේ මේක මං කොහොමද මේක මුට ගෙනියන්න දෙන්නේ මම නොදන්නවයි ඒ ගැන මේ ගෙදර උන්න හරි දක්ෂයන්ගේ ඔය අත ගන්න වැඩේ ආරච්චිලා උන්නාන්සේ කොහොමද ටක්කටම ඒක දන්නේ ඒ වයින් දැන් වැඩක් නෑ ඈ බොල පිංගුත්තරේ කියාපිය කාගේද මේ ලබු ගෙඩිය මගේ අපේ අඳුරනේ ඕ එකක් කියාපිය මගේද අපේද මං කිව්වේ මගේ අපේ අඳුරනේ ඕ මේකට අමු කැවිලද බොල එකක් කියාපිය තොගේද අපේද මේක කියන්නේ බොරු අපේ අඳුරනේ මේක මගේ අත්පනා පිටම මේ ලබ්බ කඩාගත්තේ මගේ හේනේ අත්තද බොල මේක මේ කියන්නේ අත්ත කියාපිය
මං තවත් දඬු කඳේ ගහනවා බොල. මං කියන්නේ ඇත්ත හාමුදුරුවනේ. මේක තුගේ වෙන්නේ කොහමද? තොට කොහෙද තියෙන්නේ කියාපිය බලන්න හේනක් හරි එළවලු කොටුවක් හරි. ඒකනේ අපේ හඳුරේ මූට කිසිම දෙයක් නැහැ. මේක මගේ හේනෙන් කලා ගන්නවා මම ඇහැටම දැක්කා. තෝරකම් කළාම දෙවට මෙතන තව බින්නතද බලන්න. තෝට මගෙන් සමාවක් නෑ බොල. එහාට වර. තෝව මං අද දඬු කඳේ ගහනවා. කොහොමද බිනා? පිනෝ. එහාට වර. වැඩක් කරගන්න තියෙන වෙලාවටමයි මේකත් අතරස් දාන්න වෙන්නේ. තේමිසෝ බට පුළුවන් ද මෙන්න මේකව මේ දඩු කඳේ ගහන්න. ඒ කොන්දේ අමාරුවත් එක්ක මට පාතලක් කිසි දෙයක් කරන්න බෑ නෝ. අනේ ආරච්චි මහත්තයෝ මං කොහොමද දන්නේ ඕක හම්බම් කරන්න. අම්මපා මේ පිනා එකව අල්ල ගන්නම බෑනේ වැඩක් තියෙන වෙලාවට. තේමිසෝ මෙන්න මෙතනින් වාඩි වෙලා කකුල් දෙක දාපන් මෙන්න මේ කස්සට. මම උඹට කියලා දෙන්න මේක කරන හැටි. ආරච්චි හඳුරන්නේ අන්න අරු ලබ්බරන් දුවනෝ. කීරේ අප්පට බල්ලෝ බැලුක කිව්වල. දැන් ඉතින් මොකද කරන්නේ? මේකම අතුරා තරන්න නෑ පැන්නේ. මැනිකේ පිනා එකෙක්වත් නෑනවා අදිසියක් වුණාම. දැන් ඉතින් තෝ ඔහම හිටු. මං ගොහිලා අරුවා උදලාගෙන එනකම්. වගේ අඬන්න තියාගත්තා. ඔබ දන්නවනේ හිඟෙතනෝ මම යුක්තියට වැඩ කරන මිනිහා. මට ඔය වැඩ පෙන්වන්න බෑ. අර අහිංසකයන් නැති බැරි කමද පොඩි හොරකම කරා කියලා ඒකව මරාගෙන කන්න හදනවා. මූට එන්නේ තව අනම්මනම් තියනද? අරකගේ දරුමල්ලොත් මොනවාරි කන්න බොන්න එපා. නැද්ද මං අහන්නේ? එහෙම කියලා මේ විදියට මෙච්චර ලොකු දඬුවමක් දෙන්න ඕනේ ආරච්චි මහත්තයෝ. අනේගේ උන් දෙක පාගෙන තියෙන්නේ මේ අද්දකින් අතපත ගාලා ලොකු කරගත්ත ඉතින් ආරච්චි මහත්තයෝ. මම නොදන්නවා ඉතින් හින්ගෙතන ඔය ගැන. අතපත ගාවොත් ඉතින් ඕන එකක් බලන් ඉඳිති ලොකු වෙනවද? අනේ ආරච්චි මහත්තයෝ අන්න කොහොම අරු අල්ලන් වරේ නැත්තම් මම බට මෙතන මැරෙන්න වෙනවා මේක ඇස්සේ හිර වෙලා. කාට උඹ මගේ රාජකාරියට බාධා කළොත් දඩුවම් තව වැඩි වෙයි තේමිසෝ. අනේ ආරච්චි මහත්තයෝ කියන තැනකට මං ඉන්නම්. මට මගේ විඤ්ඤාණ නිදහස් කරලා දෙන්න ආරච්චි මහත්තයෝ. වාගෙන හිටු බල මම රාජකාරිය කරනකම් මම මේ රාජකාරිය කරනකම් ඔබ උසිරි ගිහිල්ලා තේ කා ටිකක් කරහන්කෝ. මෙතනෝ තෝ වෙලවහම් කණ්ඩද බල මගේ මුර දිහා බලාගෙන ඉන්නේ. මං දෙයක් අනකොලොත් එක කරාපිය යත ආවේශ නොකර. එතනෝ ඔය හොඳ අකුරු මුලක් ඇති. ඒකිනු කැලක් කපලා ගනි. අනේ ආරච්චි මහත්තයෝ මාව මේකේ නිදහස් කරාම්කෝ. නිදහස් කරනවා බොල නිදහස් කරනවා. එතකම ඔය කටවාගෙන හිටු. ඔක්කොටම ඉස්සලා අරුව අල්ලගෙන උගේ යතුරු අරන් එන්නත් එපා. මම එතකම් මගේ රාජකාරියට බාධා නොකර හිටු. සේරටම කලින් මම අරකිට අර අකුරු මුල තියෙන තැන පෙන්නලා මගේ සරම හරි පිට ඇදගෙන ඉන්න ඕනේ. එතකන් හිතුවම
setting where we have these types of scenarios and we have the authority who's